Hi guys, welcome back to my channel. ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මේක ගොඩක් පරණ vlog එකක්. ඉතින් ඇත්තටම වීඩියෝ කරලා ගොඩාක් දවස්. ඉතින් වැඩත් එක්ක මට බැරි වුණා ඔයාලට vlog එකක් සෑහෙන කාලෙකින් අරන් ඉන්න. ඉතින් ඒකට සමා වෙන්න කියලා කියනවා. ඉතින් මේ තමයි අලුත් අවුරුදු දවසට කලින් දවසේ මම ගත කරපු විදිහ. ඉතින් මේ උදේම තේකත් බීලා ඉන්න ගමන් ඉතින් එදා ඇත්තටම ටිකක් පරක් වුණා 9 විතර වුණා නැගිටිනකොට. ඉතින් තේකත් බීලා ඉන්නකොට මැරතන් එකක් ගියා. ඉතින් අලුත් අවුරුදු දවස්නේ. ඊට පස්සේ අපි මේ යන්නේ අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න. ඉතින් ඇත්තටම ගොඩාක් පරක් වුණා මේ කාලේ ඇඳුම් ගන්න. වෙනදට නම් මාර්තු මාසේ අන්තිම වගේ වෙනකොට ඇඳුම් ගන්නවා. ඒ වුණාට අවුරුද්ද ලං වෙනකම්ම ඉන්න වුණා මේ පාර ඇඳුම් ගන්න. යන්න ඉතින් පුදුම සෙනගක් ඉන්නේ. අම්මෝ මට ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඔයාලා දන්නවනේ අලුත් අවුරුද්ද දවස්වල කොහොමද සෙනග කියලා. ඉතින් මම මේ ඔයාලට බිල පෙන්නන්න හැදුවේ අපේ අම්මා එක උදුරලා ගත්තා. මේ ඉතින් ඒක ගණන් ගන්න එපා. මේ ඉතින් මම දැන් වැඩට යනවානේ මේ මම BOC ට්‍රේනින් යනවා මේ දවස්වල. ඉතින් ඒකට වතුර බෝතලයක් ගන්න තමයි හිටියේ. මට නිකන් එකක් ගත්තා. ඒ උනට ගෙදර ඇවිල්ලා වතුර දාලා බලනකොට ඒකේ වතුර යනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපරාධේ. ඉතින් ඔය වගේ සුකුරුත්තන් ටිකකුත් බල හිටියා. ඉතින් ඊට පස්සේ නම් බ්ලොග් එකක් ගන්න හම්බුන්නේ නැහැ. ටටක් කාලා ඇඳුම් ටිකක් අරගෙන ගෙදර ආවා. ඉතින් මම ගත්තා වියානෙකේ ලිප්ස්ටික් එකක්. ඉතින් වැඩට යනකොට ඉතින් ගාගෙන යන හින්දා මේ ලිප්ස්ටික් එකක් ගත්තා. මොකද මං ගාව තියෙන ටිකක් රෝස පාටට හුරු ලිප්ස්ටික්. ඉතින් මේක ටිකක් රතු තැඹිලි වගේ මික්ස් කලර් එකක්. ඉතින් මෙතන නම් හරියටම ඔයාලට කලර් එක පේන්නේ නැහැ. අර ලයිට් එළියත් එක්ක මේ ඉතින් මේක මාර ලස්සන කලර් එකක්. මට මතක විදිහට නම්බර් 66 වගේ තමයි ඒකේ අංකේ. ඉතින් ඒක 1390ක් වුණා. ඉතින් ඊට පස්සේ මේ ෂීට් මාක්ස් දෙකක් ගත්තා. මම කලින් පාවිච්චි කළා නෑ මේ මාක්ස්. ඉතින් ගොඩක් අය දානවා දැකලා තියෙනවා. ඉතින් මටත් හිතුණා දාලා බලන්න ඕන කියලා. ඉතින් මේ ඒ වුණාට මම නම් ආයි ඕවා ගන්නෙ නෑ කියලා හිතුණා. මොකද මේ වොයිස් එක කරනකොට මම මේ වොයිස් එක කරන්නේ මැයි 4 වෙනිදා. ඉතින් වීඩියෝ එක ගන්න අප්‍රේල් 12 හරි 13 හරි. ඉතින් කොහමද වොයිස් එක කරන්නේ මේ 4 වෙනිදා. ඉතින් ඒ වෙනකොට මම මේ ෂීට් මාක්ස් දෙකම පාවිච්චි කරලා ඉවරයි. ඉතින් මට ටිකක් හෙම්බිරිස්සාව ඉක්මනටම හැදෙන කෙනෙක්. ඒකින්ද මට ඒක ටිකක් සීතලයි මේ මාක්ස් දැම්මාම. ඉතින් මේ තමයි අලුත් අවුරුදු දවස. ඉතින් ලොකු කෑමේසයක් නෑ. අපේ ගෙදර ඉන්නේ 3 දෙනයිනේ. ඒක නිසා ඉතින් අපි ලොකුවට ඇත්තටම අවුරුදු සමරන්නේ නැහැ. ඔය විදිහට කාලා බීලා ඉතින් ඊළඟට යන්නේ අපේ මාමලා ගෙදරට තමයි. කියන්නේ අම්මගේ මහ ගෙදරට තමයි අපි මුලින්ම අලුත් අවුරුදු දවසේ යන්නේ. ඉතින් එයාලට ගේනියන්න බඩු ටිකකුත් ගත්තා. ඉතින් මේ ඉන්නේ අපේ පූස්තඩිය. ඉතින් මං කලින් vlog එකක පූස දෙන්නෙක් පෙන්නුවා. ඒ උනාට දැන් ඉන්නේ මෙයා විතරයි. අනිත් එක්කෙනා ආගියතක් නැහැ. දැන් මාසෙක විතර ඉඳලා. ඉතින් මම එදා අලුත් අවුරුදු දවසේ රෑ ඇවිල්ලා මේ මාක්ස් එක try කරලා බලන්න තමයි හදන්නේ. ඕකෙන් නම් එහෙම ලොකුවට රිසල්ට් එකක් තිබුණේ නැහැ. ඒ උනාට මං ගත්තු අනික් මාස්ක් එක නම් සුපිරි. ඒ උනාට ඉතින් මම ආයි ගන්නේ නැහැ. මොකද මට ටිකක් ඒක සීතලයි. මේ සෙම වගේ එන හින්දා. ඉතින් ඔයාලගේ ඔය සීරම් එකක් තියෙනවානේ මාක්ස් ෂීට් මාක්ස් එක ඇතුලේ. ඒ සීරම් එක ඔයාලගේ අත්වල කකුල් වල හැමතැනම ගා ගන්න. ඉතින් shopping vlog part 2 එක එනවා ඊළඟ vlog එකේ. ඉතින් ඊළඟ දවසේ තමයි මේ මම දැන් දවල්ට උයන ගමන් තමයි ඉන්නේ. ගොඩක් ඒවා නම් හදලා ඉවරයි. අන්තිම ටික තමයි මේ වීඩියෝ එකේ පෙන්වන්නේ. මට අත්තටම අමතක වුණා මේ ඔයාලට කලින් වීඩියෝ එකක් ගන්න හදන හැටි. ඉතින් මේක විශේෂ දෙයක් නෑ. රතු අලයි ඊළඟ සොයා මීට් ඩෙවල් එකක් හැදුවා. ඊට පස්සේ හැදුවා මුකුණු වෙන්න මැල්ලුමක්. ඉතින් ඊට පස්සේ ඉතින් අපේ කාගෙත් දන්න ආහාරය වෙන පරිප්පු
පරිප්පු කරියක් හැදුවා. අර ඇට පරිප්පු කියන්නේ අන්න ඒවා තමයි මම මෙදා ඉව්වේ. ඉතින් රතු වල එක නම් තව චුට්ටක් හින්දෙන්න තියන්න ඕනි. ඉතින් අනිත් ඒවා නම් දැන් හරි. ඔයලා ඉවර වෙනවත් එක්කම පොඩි වැස්සක් යන්න ගත්තා. ඉතින් මං හරි මාසයි මේ වගේ වෙදරයකට. ඉතින් අව්වයි වැස්සයි දෙකම තියෙන වෙද එකක්. ඉතින් ඇත්තටම හරිම ෂොක්. ඊට පස්සේ ඉතින් සෑහෙන දවසකින් මේ ගෙදර ඉන්නේ. ඉතින් නිවාඩු දවසේ ඉතින් මම දැන් හෙයා කෙයාර් ට්‍රීට්මන්ට් එකක් කරන්න තමයි හදන්නේ. වැඩට ගියත් හරි මෙදා තමයි පළවෙනියටම හෙයා කෙයාර් එකක් කරන්න. ඉතින් කොණ්ඩේ ගැන හිතන්න ඇත්තටම දැන් වෙලාවක් නෑ. මොකද උදේම යනවා රෑ වෙලා එනවා. ඉතින් ඒ වගේ ජීවන රටාවකදී කොණ්ඩේ ගැන හිතන්න ඇත්තටම අමාරුයි. ඉතින් මම මේකට දැම්මේ කරපිංචායි උළුහාල් දැම්මා. උළුහාල් දැම්මේ නම් මේ ඉස්සොරි වලට. ඔය බලන්න අපේ පූසගේ වැඩ. ඔච්චර දරුණුවට හීරු ඇයි කියලා දන්නවද? මං එයාව වඩා ගත්තා කියලා. ඉතින් ඕක තමයි ඉතින් මට දුන්න තෑග්ග එයාව වඩා ගත්තට. ඉතින් කොහොම තමයි. මම අර හදාගත්තු කරපිංචා උළුහාල් වතුර එකත් කොණ්ඩෙට ස්ප්‍රේ කරලා පැයක් විතර ඉඳලා ඊට පස්සේ නාලා ආවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මම හදාගත්තු කෑම එක තියෙන්නේ. රහ පාටද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අදට බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ආයෙමත් බ්ලොග් එකකින් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉතින් මේක හරිම පුංචි බ්ලොග් එකක්. මේ බ්ලොග් එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ගිහලා එන්නම්. බයි.